ගුණ යහපත් කමින් ඔබ පොහොසත් කරනා සදහම් අමාපැන් නිරතුරුවම ගෙනෙනා සිරි සදහම් දහරා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස. කීනං පුරාණං නවං නත්ති සංභවං විරත්ත චිත්තා ආයතිකේ භවස්මින් තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යථායං පදීපෝති. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති කාරුණික පින්වත්නි, අද මෙම ධර්මානුශාසනාව සඳහා තම සදැහැති දායකත්වය ලබා දෙමින් ධර්ම දානමය ආනිසංස හිමිකර ගැනීම සඳහා වාසනාව උදාපත් කරගෙන තිබෙන්නේ ඇල්පිටිය ඌරන්වල පදිංචි පියසේන ජාගොඩ මහත්මයා සහ උදුලා ජාගොඩ මහත්මිය කියන පින්වත් දෙපළ විසින් උදාර අරමුණු වශයෙන් තබාගෙන තිබෙන්නේ අගෝස්තු මාසේ 18 වෙනි දිනට ශකීය ජන්මදිනය සිහිපත් කරනු ලබන මංජුල ප්‍රියන්ත ජාගොඩ පුතණුවන්ට ශ්‍රී සුභ ජන්මදිනයකට තුනුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීමත්, අගෝස්තු මාසේ 27 වෙනිදා උපන්දිනය යෙදෙන අනුෂ සුධාජි නානායක්කාර පුතණුවන්ටත් නිදුක් නිරෝගී සුවපිරි දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ඇතුළුව පවුල්වල සෑම සියලු දෙනාටම රත්නත්‍රේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම. මේ උතුම් අදහස සඵල කර ගැනීම උදෙසා මේ ධර්මානුශාසනාව කෙළවරදී
පුණ්‍යානුමෝදනාවට ඉඩ සලසා ගනිමින් අපි ධර්මානුශාසනාවට අවධානය යොමු කරමු. පින්වතුනි, ලෝකයට බුදුවරයන් වහන්සේ නමක් පහළ වන්නේ ඉතාමත්ම කලාතුරකින්. ඒකට හේතුව තමයි බුදුවීම සඳහා කරන්ට තියෙන කැපකිරීම අතිශයින්ම දුෂ්කර එකක් නිසා කෝටි ප්‍රකෝටියක් මිනිසුන් අතරේ කෙනෙකුට බුදුවෙන්න සිතක් පහළ වෙන්නේ නෑ. එදා කලාතුරකින් යම් කෙනෙකුට බුදුවෙන අදහසක් හිතේ තිබුණත් මනෝ ප්‍රනිධාන වශයෙන් හෙවත් කාටවත් කියන්නේ නැතිව එය හිතේ තියාගෙන දීර්ඝ කාලයක් ඊට අවශ්‍ය කරන පාරමිතාවන් සම්පූර්ණ කරගෙන එනකොට යම් තැනක යම් භවයකදී මේ අදහස තමන්ටම එපා වුණොත් එහෙම ඒ අතරමඟදී අත්හැරලා දානවා. ඒ නිසා වෙනුත් බුදුවීම සඳහා යම් කිසි කෙනෙකුට තියෙන ඉඩකඩ අඩු වෙලා යනවා. තම අධිෂ්ඨානය අතරමඟදී අතහරින කිසිම කෙනෙකුට මෙන්න මේ අසවල් කාලයේදී බුදු වෙනවාය කියන නියත විවරණය තවත් බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලබා දෙන්නේ නෑ. බුදුවීමේ අභිලාෂය ජීවිත පරිත්‍යාගයෙන් යුක්තවම තම පරමාර්ථය සාධනය වන තුරා නොකඩකොට යමෙක් විසින් පවත්වාගෙන යනවද පාරමිතා පුරාගෙන එනවද එකී වීරවන්තයන්ට එකී වීර්යවන්තයන්ගේ අධිෂ්ඨානය සඵලවන බැවින් සසර ගමනේ හමුවන බුදුවරයන් වහන්සේලා විසින් නියත විවරණ ලබා දෙනු. එනේ නිත්‍ය වශයෙන්ම මේ තැනැත්තා විසින් අසවල් කල්පයේදී අසවල් නමින් ලෞතුරා බුද්ධත්වයට පත්වන්නේය කියන සහතිකය. කරන්ඩ තියෙන කැපකිරීම අතිශය දුෂ්කරයි. ස්වකීය ජීවිතය පවා දන්දෙන්ට සිද්ධ වෙනවා බුදුවෙන්ට බලාපොරොත්තු වෙන අයට. තමා සන්තකයේ තියෙන අතින් අල්ලලා දෙන්න පුළුවන් දේවල් ඔබත් අපත් ඕන අවස්ථාවකදී දෙනවා දැනටත් එහෙම දීලා තියෙනවා දෙමින් සිටිනවා. අපිට අපේ හිත යම් පමණකට හදාගන්න පුළුවන් අපට අයිති යම් දේවල් මිල මුදල් ඉඩකඩම් ආදී දේවල් තව කාට හරි පරිත්‍යාග කරලා. ඊට අමතරව තමාගේ අංගපසංග කොටස් දන් දෙන්නට අර මුලින් කියපු අතින් අල්ලලා යමක් දෙනවට වඩා ටිකක් අපහසු දෙයක්. වකුගඩු දෙකෙන් එකක් දන් දෙන එක, ඈක් දන් දෙන එක, ඒතියා රුධිරය ටිකක් දන් දෙන එක, පටක දන් දෙන එක, මේවා දහසක් මිනිස්සු අතරේ කෙනෙකුට දෙන්නෙකුට විතරයි සිත් පහළ වෙන්නේ.
එතකොට මුලින් කියපු පාරමිතාව දෙවනියට කියන උපපාරමිතාව ප්‍රමාණවත් නෑ බුදුවීම සඳහා. අංගපසංග කොටස් දන් දෙනවා වගේම යම් තැනකදී ජීවිතයත් දන් දෙන්න සිද්ධ විය හැකි. එවන් අවස්ථාවක බුදු වෙන ඒකායන පරමාර්ථය ඇති වීරවන්තයෝ එකී වීරයවන්ත බව පදනම් කරගෙන ජීවිතය දෙන්න දෙපාරක් හිතන්නේ නෑ. හැබැයි එය කෝටියකට කෙනෙකුටවත් හිතෙන දෙයක් නං නෙවෙයි. අන්න ඒ නිසා බුදු බව පතන අය ලෝකයේ දුර්ලභයි. බුදු බව පැතූ අයගෙන් ඒ කාර්ය නිම කරන අය අතිශය දුර්ලභයි. ඒ නිසාවෙන් ලෝකයේ බුදුවරයන් වහන්සේලා අතිශයින් දුර්ලභයි. පින්වතුනි, දුර්ලභ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කියන්නේ මුළු මහත් ලෝකයටම ශාන්තියක් සැනසිල්ලක් ගෙනල්ලා දෙන කාරණයක්. මොහොතකට නමුත් සතර අපායවල් වල පවා අර දැවෙන ගිනිවල රස්නය අඩු වෙලා මොහොතක් ඒවන් නිවෙනවලු. අර ලෝක තුනක් අතරේ ඝන අන්ධකාරයේ පවතිනවය කියන ලෝකාන්තරික නරකාදියට පවා මනුලොව බුදු කෙනෙක් පහළවන මොහොතේදී හරියට අර අකුණු සැරක් ගහන වෙලාවක එළිය වැටෙන්නේ. අන්න ඒ වගේ එක පාරටම සදාකාලික අඳුරේ තියෙන ලෝකාන්තරික නරකාදියට එක පාරට එළියක් විහිදිලා යනවලු. ලෝකාන්තරික නරකාදියෙහි ඉන්න අය හැම කෙනෙක්ම හිතනවා කියන්නේ මේ ඉන්නේ මම විතරයි කියලා. මොකද හේතුව වෙන කිසිවෙක්ව පේන්නේ නෑ. හැම දෙනාම හිතන්නේ මං විතරයි ඉන්නේ කියලා. මනුලොව බුදුන් වහන්සේ නමක් පහළ වෙන මොහොතේදී ලෝකාන්තරික නරකාදියට පාරටම වැටිලා ගිය ආලෝකය නිසා එදා දැනගන්නවලු මම විතරක් නෙවෙයි තවත් සත්වයන් මේ නරකාදී ඉන්නවය කියලා. මෙන්න මේ කියන තරමටම ලෝකයට බුදුවරයන් වහන්සේලා පහළ වෙන එක දුර්ලභයි. බුදුන් වහන්සේ නමකගේ පහළවීමෙන් තමයි නිවන් මග විවෘත වන්නේ විවරණය වන්නේ. නිවන් මග විවරණය නොවන තාකල් සත්වයන්ට සැනසිල්ලක් නෑ. සදාකාලික සුවයක් නෑ. අවම වශයෙන් පින්වතුනි නිවන කියන වචනයවත් අහන්නට නැතිවන කාලයක්. ඒ කාලය තමයි ලෝකයේ පවතින කාල අතර ඉතාමත්ම දීර්ඝම කාලය බවට පත්වන්නේ. අන්න ඒ නිසයි අපි සිහිපත් කරන්නේ ඔබත් මමත් අප හරීම වාසනාවන්තයි. ඊට හේතුව තමයි මේ නිර්මල පිවිතුරු බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා වූ ධර්මය ලෝකයේ පවතින කාලයක අපි ඉපදිලා තියෙනවා. ඒ කියන්නේ අපට
නිවනට පත්වෙන්නට පුළුවන් වන සියලු සාධක ජීවමානව පවතින කාලයක අපි ඉපදිලා තියෙන්. බලන්ට මම ඔබට එක්තරා නාමලේඛනයක් කියාගෙන යනවා. ඒ මම කියන්නේ මේ ජීවිතයේදී නිවන ලබා ගැනීම සඳහා කිසිම හේතුවකින් වලංගුභාවයක් නැති අයගේ නාමලේඛනය. මං අංක එකට කියන්නම් තිරිසංගත සතුන්. තිරච්ඡාන යෝනියේ උපන් කිසිම සත්වයෙකුට මේ භවයේදී ඒ කියන්නේ තිරිසන් භවයේදී නිවන ලැබෙන්නේ නැහැ. ඔවුන් විපාක අවස්ථාවක් ගත කරන්නේ පෙර කරන ලද පාප කර්මයක විපාක වශයෙන් ලැබිච්ච අවස්ථාව ඔහු අනිවාර්යෙන්ම ඒ දුක විඳින්නම ඕන. ඔහු කරන ලද කර්මයට අදාළ වන තරම් කාලයක් තියෙනවා. ඒ කාලයට ආයුෂ අන්තර්ගත සත්වයෙක් වෙලා තමයි උපදින්නේ. අපි හිතමු කරපු කර්මයේ විපාක මේ ජීවිතයේදී අවුරුදු 12ක් තරම් කාලයකට වළංගුයි කියලා විපාක විඳින්න. එහෙනම් ගොඩාක් වෙලාවට අවුරුදු 12ක් පමණ ජීවත් වෙන සතෙක් වෙලා උපදිනවා. තවත් හේතු තියෙනවා. උදාහරණයක් කිව්වේ. කරපු කර්මයේ විපාකය අවුරුදු 12ක් භුක්ති විඳින්න තියෙනවා නම් විඳවන්න තියෙනවා නම් ඒ කාලය විඳවන්න වෙනවා. වෙනස් කරන්න බැරි තැනක් තමයි තිරච්ඡාන යෝනිය. ඒ නිසා එහි උපන් කිසිම සත්වයකට නිවන ලැබෙන්නේ නැහැ. සතර අපායවල වල වැටිලා තියෙන අටමහා නරකාදී වල වැටිලා තියෙන පින්වතුන් අහලන් ඇති වැටුනොත් 130ක් නිරයේ 136ක් නරකාදී පිළිබඳ විග්‍රහ කරලා තියෙන. මෙන්න මේ වැයි වැටිලා විපාක විඳින කිසිම සත්වයකට ඒ භවයේදී නිවන ලැබෙන්නේ නැහැ. තමන් කරපු පාප කර්මයක විපාක අවස්ථාව තමයි අර භුක්ති විඳින්න වෙලා තියෙන්නේ. ඒක ඉවර කරන්න වෙනවා. ඒ වගේම තමයි මනුස්සයෙක් වුණත් අංග විකලව ඉපදිලා තියෙන කිසිම කෙනෙකුට නිවන් අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. අංග විකල කිව්වහම ඒකේ ඕන තරම් අවස්ථා තියෙනවා. ඔබ හිතලා බලන්න. එවන් අවස්ථාවක ඇති කිසිම කෙනෙකුට නිවන හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනේ අංග විකල නොවුනත් අංග සකලව ඉපදුනත් ඉපදලා තියෙන්නේ අපි අර මුලින් කියන ලද බුද්ධෝත්පාද කාලයක නොවන්නේ නම් ඒ කියන්නේ බුදුවරයන් වහන්සේලාට අයිති කාලයක් බුද්ධෝත්පාද කාලය කියන්නේ. එක්කෝ ජීවමානව බුදුරජාණන් වහන්සේ වැඩඉන්න ඕන නැත්නම් ඒ පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ විසින් අදිෂ්ඨාන කරන ලද ශාසනය පවතින කාලයක උපදින්න ඕන. දැන් අපේ කාලය නම් 5000ක් කාලය කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා වසර 5000ක් යනකම් අංග සම්පූර්ණ මිනිසත් භාවය ඇතුළු තව මං කියන්ට යන කාරණා තියෙන අයට නිවන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා
මනුෂ්‍යත්වය අංග සම්පූර්ණ වුණත් ඉපදිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක නොවෙයි නම් නිවන ලැබෙන්නේ නැහැ. ඊළඟ මනුෂ්‍යත්වය අංග සම්පූර්ණ කරලා තිබුණත් බුද්ධෝත්පාද කාලයක ඉපදුනත් ඉපදිලා තියෙන්නේ ප්‍රත්‍යන්ත දේශයක නම් ඒ අයට නිවන ලැබෙන්නේ නැහැ. මොකද ප්‍රත්‍යන්ත දේශය කියලා කියන්නේ? තථාගත ධර්මය ඇහෙන්නේ නැති දේශ. දැන් මධ්‍ය දේශයේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්ම දේශනා කරන බව දන්නේ මධ්‍ය දේශයේ ජීවත් වෙන අය විතරයි. ඇමරිකාවේ ජීවත් වෙන කෙනෙක් දන්නේ නැහැ. එහෙනම් ඒ දහම ඇහෙන්නේ නැත්නම් ඒ දහම ගැන ආරංචියක් ලැබෙන්නේ නැත්නම් තොරතුරක් එන්නේ නැත්නම් ඒ දහම අහන් නැතුව නිවන ලබන්න බෑනේ. ඒ නිසා ප්‍රත්‍යන්ත දේශයක ඉපදුණු කිසිවෙකුට නිවන ලැබෙන්නේ නැහැ. අංග සම්පූර්ණ මිනිසත්භාවය ලදත් බුද්ධෝත්පාද කාලයක ඉපදුනේ නමුත් තමන් මිත්‍යා දෘෂ්ටික නම් උපන්දා ඉඳලා දරන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස් නම් ඒ කිසිම කෙනෙකුට පින්වතුනි නිවන ලැබෙන්නේ නැත. සමහර විට මධ්‍ය දේශයේම වෙන්නේ නැති. සමහර විට බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පවුලේම වෙන්නත් ඇති. දැන් බලන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ ඇහැට පේන තැනක ඉපදිලා එම පවුල් වලම ඉපදිලත් දරන්නේ මිත්‍යා මතයක් නම් ඒ මයට නිවන හම්බ වෙන්නේ නැහැ. දැඩි කම්මාවරණ ආදියෙන් වෙලිලා තියෙනවනම් දැන් අඟුලිමාලට තිබිච්ච කම්මාවරණ වෙනස් කරන්න පුළුවන් වෙච්ච ඒවා. හැබැයි දේවදත්ත හිමිට තිබිච්ච කම්මාවරණේ වෙනස් කරන්න උත්සාහ කළේ නැති එකක්. ඒක නිසා බලංග මස්සිනා වෙලා ඉපදිලත් නිවන අහිමි කරගත්තා. දැන් බලන්න මම දැන් කියාගෙන ආපු ලේඛනය නිවන නොලැබෙන අයගේ ලේඛනය. එතකොට නිවන ලැබෙන්නේ කාටද? තථාගත ධර්මය ලෝකයේ පවතින සමයක අංග විකල නොවි අංග සකලව මනුෂ්‍ය භවයට පත්වෙච්ච මධ්‍ය දේශයේ ඉපදිච්ච තථාගත ධර්මය ශ්‍රවණය කරන්ඩ මග හැදිච්ච අයට නිවන ලබන්ට පුළුවන්කම තියෙන. ඔබ කවුද? මේ දහම් ශ්‍රවණය කරන ඔබ කවුද? මේ කියන ලිස්ට් එකේ ඔබ කොතනද ඉන්නේ? නිවන නොලබන ලිස්ට් එකේ ඔබ නැහැ. ඔබ ඉන්නේ නිවන ලබන ලිස්ට් එකේ. එක බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. දෙක අංග සම්පූර්ණ මිනිසත් භාවය ලැබිලා තියෙනවා. තුන ඔබ තථාගත ධර්මය අහන්න පුළුවන් තැනක මධ්‍ය දේශයක ඉපදිලා තියෙනවා. එහෙනම් ඇයි අපිට තාම නිවන නැත්තේ? දැන් මුලින් කිව්වනේ මම තිරිසන් සතුන්ට නිවන නැති හේතුව. විපාක අවස්ථාවක් තියෙන්නේ, ඒකට අදාළ ආයු කාලයක් තියෙනවා. ඒ කාලේ විපාකය ගෙවන්නම වෙනවා. සතර අපායවල අටමහා නරකාදිවල දරුණු ලෙස විපාක අවස්ථාව භුක්ති විඳිනවා. ඒ කාලේ විඳවල ඉවර කරන්න ඕන. වෙනස් කරන්න බෑ. දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ ඉපදෙච්ච අපිත් විපාක අවස්ථාවක් නම් තමයි මේ භුක්ති විඳින්නේ. හැබැයි පින්වතුනි අපේ විපාක අවස්ථාව අපිට වෙනස් කරන්න පුළුවන්. වීරිය කිරීම තුළින් අපිට ලැබිලා තියෙන විපාක අවස්ථාව පරිවර්තනය කරන්න වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා.
හොඳම උදාහරණය තමයි අංගුලිමාල මහතෙරුන් වහන්සේ. ජීවතුන් අතර ඉඳෙද්දී කී දාහක් මිනිස්සු මැරුවද? ඒ කර්මය වීර්ය කිරීම තුළ ඔහුට පුළුවන්කම තිබුණ විපාක අවස්ථාව අහෝසි කරගන්න. යම් අවස්ථාවක් තිබුණ භාග්‍යවතුන් වහන්සේගේ නෙත නොගැටුනේ නම්, භාග්‍යවතුන් වහන්සේ මුණ නොගැසුනේ නම්, තව ස්වල්ප මොහොතකින් අංගුලිමාල කරන්නේ ඔහුගේ මව ඝාතනය කරනු. අන්න ඔහුට විපාක අවස්ථාවක් හැදෙනවා. මොන හේතුවකින්වත් වෙනස් කරන්න බැරි අනිවාර්යෙන් ඒ විපාකයට අදාළ විඳවීම කරලා ඉවර කරන්න වෙන අවස්ථාවක්. ඒ නිසා එකී කර්මවලට කියන්නේ ආනන්තරිය පාප කර්ම කියලා. ඒ වචනේ තේරුමෙන් මේක කියනවා. අතරක් නෑර විපාකය විඳින්න සිද්ධ වෙන බැවින් ආනන්තරිය. අතරක් නෑර කියන්නේ. කරන ලද පුජ්‍යලයා මරණයට පත්වෙන කොට්ටම හම්බ වෙනවා. මැරිලා ගිහින් වෙන එකකට යන්න අවස්ථාවක් එන්නේ නෑ. ඒකයි අතරක් නෑර හම්බ වෙන හින්දා ආනන්තරිය කියලා කිව්වේ. ඒ බරපතලයි. එකී බරපතල අකුසල කර්මයට ලැබෙන විපාකය විඳවන්න නැතුව අවශ්‍ය කරන්න බෑ. ඒත් අංගුලිමාල එකී අකුසල කර්මය නොකර බැවින් අනිත් ඒවා වීරිය වඩලා වෙනස් කළා. දෙව්ලොව ඉන්න දෙවියන්ට විපාක අවස්ථාවක් හම්බ වෙලා තියෙන කරපු මහා පින්කම් වල ප්‍රතිඵල. යාමේ තුසිතය නිම්මාන රති පරනිම්මිත වසවර්තී කියන මේ දිව්‍ය ලෝකවල ආස මනුස්ස ලෝකයට ආසන්නෙම තියෙන දිව්‍ය ලෝකයේ තියෙන ආයු වලට වඩා වැඩි ඊට එහයින් තියෙන එක. එහි ආයුෂ වලට වඩා වැඩි ඊටත් එහයින් තියෙන දිව්‍ය ලෝකේ. ඒත් විපාක අවස්ථාවක්. පින් කරපු එකේ ප්‍රතිඵල. හැබැයි වෙනස් කරන්න පුළුවන් මනුලොවට ඇවිත් සදහම් ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙන නිසා ඒ අදාළ කාලයෙහි ඒ සැප විඳ විඳින්ට අවශ්‍ය කරන්නේ නැහැ. ධ්‍යාන භාවනා කරලා ඒ ධ්‍යාන භාවනාවේම ඇලිලා ඉඳලා අභාවයටපත් වුණොත් එම ධ්‍යානයේ ඉඳපු අය ඒ අයගේ ධ්‍යානයට අදාළ බ්‍රහ්ම ලෝක තියෙනවා. අර දිව්‍ය ලෝකවලටත් වඩා ආයු ප්‍රමාණය ඉතාම දීර්ඝයි. විපාක අවස්ථාවක් ඒව භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා මනුස්ස ලෝකයට ඇවිත් ඉන්න ඔබට මට තියෙනවා විපාක අවස්ථාව වෙනස් කරන්න පුළුවන් මහ පුදුම වෙනත් කාටවත් නොලැබිච්ච වටින කියන අවස්ථාවක්. ඒ මොකකින්වත් නෙවෙයි. අවම වශයෙන් කිසිම පින්කමකින්වත් නෙවෙයි විපාක අවස්ථාව වෙනස් කරන්න පුළුවන් වන්නේ කුසල් කිරීමෙන් විතරයි. කුසල් කිරීම කියන්නේ මොකක්ද? මාර්ගඵලයකට පත්වීම. මාර්ගඵලයකට පත්වීම කියන්නේ මොකක්ද? සෝවාන් වීම, සකදාගාමි වීම, අනාගාමි වීම, අරිහත් වීම. බලන්න අංගුලිමාල කළේ මොකක්ද කියලා. තමාටින් විශාල ප්‍රමාණයක් මිනිසුන් ඝාතනයට ලක් වුණා. හැබැයි වීර්ය කළා අරිහත්වයට පත් වුණා. මාර්ගඵල අරිහත්වයට පත් වුණා. පත්වීම තුළ සිද්ධ වුණේ මොකක්ද? අයතින් භවයකදී විපාක දෙන්න තිබුණා වූ කර්ම ශක්තිය එවලේම අහෝසි කම්ම බවට පත් වුණා. මෙන්න මේ ක්‍රමය ඇරෙන්න අපි කිසිම කෙනෙකුට නිවන් ලබන වෙන ක්‍රමයක් නැහැ. විපාක අවස්ථාව වෙනස් කරන්න පුළුවන් එකම එක තැන තමයි මෙන්න මේ අපි ඉන්න තැන. එතනට කියන්නේ මනුස්ස ජාතිය කියලා. මනුස්ස ජාතිය කියලා කියන.
දැන් වෙනත් වෙනත් සත්ව කොට්ටාසයන් ගැන වෙනත් වෙනත් තැන්වල ඉපදිච්ච අය ගැන කතා කරනකොට කියන විවිධ නම් තියෙනවා. දැන් තිරිසංගත සතුන් ගැන කියනකොට කියන්නේ තිරච්ඡාන යෝනි කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හරහට යන උප්පත්ති ස්ථානය කරගත්ත අය. හරහට යන ඒ ජාතිය උප්පත්ති ස්ථානය කරගත්ත නිසා තිරච්ඡාන යෝනි කියලා කියනවා. පෙත්ති විෂය කියලා කියන්නේ പ്രേත ලෝකේ ඉපදිච්ච අයට. പ്രേත ලෝකය කියලා කියන්නේ නෑ. පෙත්ති විෂය කියලා කියන්නේ. ලෝක කියන්නේ මනුස්ස සහ දිව්‍ය කියන දෙකට විතරයි. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය කියලා. මොකක්ද හේතුව? මොකෝ ලෝක කියන්නේ මෙතන. ලෝක කියන වචනයේ අර්ථය මොකක්ද? කපාරටම අපට හිතාගන්න අපහසුයි බැලූ බැල්මට. ලෝක කියන එකේ විරුද්ධාර්ථය තියෙන වචනය මොකක්ද? අලෝක. අලෝක කියන තැන අයන්න දීර්ඝ කරලා ආලෝක කියලානේ අපි කියන්නේ. එහෙම කියමුකෝ. මොකක්ද ඒ කියන්නේ? එළිය. අලෝක කියන්නේ එළිය. එහෙනම් ඒකේ විරුද්ධ එක මොකක්ද? ලෝක. ඒ මොකද්ද? ඒ තමයි අඳුර. ඒ තමයි අඳුර. විපාකය කියන්නේ අඳුරටනේ. එමකෝ ඒ විපාකය විඳින්න නෙවෙයි විඳවන්න තියෙන එකක් න. ඒක අඳුරක්. එහෙනම් මේ එළිය අඳුර කරන අවස්ථාව, අඳුර එළිය කරන අවස්ථාව කියන මේවා වෙනස් කරන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ තමයි මේ මනුස්ස ලෝකය. ඒ නිසා මේ වෙනකොට ඔබත් මමත් අපත් නිවන් අවබෝධයට උවමනා කරන සියලුම පුණ්‍ය ඵලයෙන් ලබා දෙන්නා වූ සුදුසුකම් සියල්ල ලබාගෙන තියෙයි. ඔබත් මමත් පින් කරලා තියෙනවා මිනිස්සු වෙලා උපදින්න. එහෙනම් දැන් ඒක වෙලා තියෙනවා. එහෙනම් අපි ඒකට ගොඩාක් පින් කලින් කරලා තියෙන ඔන්න ප්‍රතිඵලය හම්බෙලා තියෙනවා. මිනිස්සු වෙන්න පින් තිබුණාට ගොඩාක් අයට අංග සම්පූර්ණ මිනිසත් භාවය නැහෙනි. පින ප්‍රමාණවත් වෙලා නැහෙනි. දැන් ඔබටයි මටයි ඒක ප්‍රමාණවත් වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් අංග සම්පූර්ණ මිනිස්සු වෙලා උපදින්න කොච්චර පින් කරන්න ඇතිද? අපි ඒ ඔක්කොම කරලා තියෙනවා. ඊළඟට අපි මධ්‍ය දේශේ ඉපදිලා තියෙනවා. ඊළඟට අපි බුද්ධෝත්පාද කාලයක ඉපදිලා තියෙනවා. ඊළඟට තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් හැකියාව තාමත් තියෙනවා. එහෙනම් මොකක්ද මේ නිවන අපිට ප්‍රමාද වෙන්න හේතු? හේතු තමයි අර මුලින් කියපු සත්තු වෙච්ච අයට නැති නිවන. එතකොට අපායේ ඉන්න අයට නැති නිවන. ප්‍රත්‍යන්ත දේශයක ඇති අයට නැති නිවන. ඒ වගේ තව එක්කෙනෙක් ඉන්නවා. එයාට අවස්ථාව ක්ෂණිකව වෙනස් කර ගැනීම තුනෙන් නිවන් දකින්න පුළුවන් කෙනෙක්. කවුද? ඒ තමයි මිත්‍යා දෘෂ්ටික අදහස් තරණ කෙනා. එයා උපතින් ගෙනාව නෙවෙයි නේ. ඒ වගේ උපතින් ගෙනාවා උනත් ඒක ඕන වෙලාවක අතහරින්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය අතහැරියේ යම් සැනකින්ද එසැනින්ම එයා එතකොට සම්මාදිට්ඨියට එන්න ඕන කරන පළවෙනි පියවර තියලා ඉවරයි. එහෙනම් නිවන් ලබන්නට ඇති සියලුම සුදුසුකම් අපිට තිබුණත් කොස්සක් තියෙනවා කියලා පේනවා. ඒ තමයි එහෙනම් අපි ළඟ ටිකක් හරි මිත්‍යා අදහස් තියෙනවා. අන්න ඒ ටික අයින් කරගත්තේ නම් වීරිය කිරීම තුළින් නිවනටපත් විය හැකියි. මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන දේ තමයි මාතෘකා කළ ගාථාවෙන් කියවුනේ. මේ සංසාර ගමන කියලා මැරෙමින් ඉපදෙමින් අපි යන්නේ අපි විසින්ම සසරේදී කරගෙන තියෙන කර්ම මේකට එනකොට අරන් ඇවිල්ලා තියෙනවා කම්මස්ස කෝම්හි. කර්මයේ සකීය කරන් ඇවිල්ලා තියෙනවා. කම්ම දායාදෝ කර්මය දායාද හේවත් දෑවැදි කොට අරගෙන ඇවිල්ලා තියෙනවා. කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කර්මය උප්පත්තිස්ථාන කරගෙන ඇවිල්ලා තියෙනවා. කර්මය ඥාති කරගෙන ඇවිල්ලා තියෙනවා. කර්මය පිළිසරණ කරගෙන ඇවිල්ලා තියෙනවා.
ටිකක් නෙවෙයි. මෙන්න මෙහෙම ගෙනාපු කර්ම. දැන් මතක තියා හිතන්න එපා මේ කියන්නේ පව් ගැන විතරයි කියලා. කම්ම කියනකොට පිනුත් අයිති පුඤ්ඤ කම්ම ඒවා. පව අයිති පාප කම්ම ඒවා. දෙකම කම්ම. දැන් මම මේ කම්ම ගැන කියන්නේ පින්පව් දෙකම ගැන කියන්නේ. පෙර භවයන් වලදී ඒවා කරගෙන මේ භවයට එනකොට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒවා අපේ අතුලාන්තයේ තියෙනවා ගති පොදියක් විදියට. මේ කම්ම නිසා අපිට මැරුණාම ආයෙත් උපතක් හම්බ වෙනවා. නැවත උපදින එක නතර කිරීම නිවන නම් මොකද්ද එහෙනම් දැන් හේතුඵල ධමනේ අපට තියෙන්නේ. උපදින්නේ තිබෙන කර්ම හින්දා නම් උපදින එක නැති කිරීම නිවන නම් උපදින එක නැති කරන්න මොකද්ද කරන්න ඕන? උපදින හේතුව වන තියෙන කර්ම ටික කපලා දාන්න ඕන. අන්න ඒක නිසා තමයි රතන සූත්‍ර ගාථා ඔබට මාතෘකා කළේ කි තිබුණා කීනං පුරාණං පරණේව ටික කපන්න තියෙන. අපිට විපාක දෙන්න තියෙන පරණ කර්ම ටික කීනං කපලා දාන්න ඕන. පරණ කර්ම කැපුවට වැඩක් වෙන්නේ නැහැ අලුතෙන් කර්ම කරනවා නම්. නවං නත්ති සම්භවං අලුතෙන් රැස් කරනවා නම් කර්ම පින් වේවා පව් වේවා. පරණේව කැපුවට වැඩක් වෙන්නේ ආයි උපදින්න ඕන හේතු හැදෙනවා අලුතෙන් රැස් කරනකොට මේ මොහොතේදී කරපු කර්මයක් පිනක් හෝ පවත් මේ මොහොත පයින්කොට ඊළඟ මොහොතට යනකොට මේ මොහොත යනවා අතීතයට. එතකොට අතීත කම්ම වශයෙන් අරව ආයිමත් අර ඇතුලාන්තය තුල ගති පොදියට එකතු වෙලා. එන වැඩ දෙකක් කරන්න තියෙනවා. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි කීනම් පුරාණම් කරන්න. ඒ කියන්නේ පරණ ඒවා කපලා දාන්න. දෙවෙනි එක අලුතෙන් ඇති වෙන එක නවත්ත ගන්න. නවං නත්ති සම්භවං. මොකද වෙන්නේ එතකොට? එතකොට වෙන්නේ තේ කීන බීජ. බීජ ඔක්කොම කපපු බීජ. කීන බීජ. කපපුව පැලවෙන්නේ නැහැනේ ප්‍රරෝහණ ශක්තිය ඉවරයි කැපුවා. තලපු බීජ. කපපු බීජ. ඒ ඔක්කොම තේ කීන බීජ. ශීන වෙච්ච බීජ. ඉතින් බීජ හීන වෙලා නම් කීන වෙලා නම් කැපිලා නම් කොහෙද එතකොට අලුතෙන් උපදින්න කර්ම බීජ කියලා જાතියක් ඉවරයිනේ මේ සැරේ කැපුවනේ ඔක්කොම ටික. එතකොට එයා ධීර ප්‍රඥාවන්තයා. නුවණින් මේ කර්ම කපාපු කෙනා අලුත් කර්ම රැස් වෙන එක නවත්තපු කෙනා කවුද? ධීර ප්‍රඥාවන්තයා. ඉතින් එතකොට ඉතින් නිබ්බන්ති නිවනටපත් වුණා. කෙසේද යත් යත්තායම් පදීපෝ පහන නිවී ගියා වගේ. දැන් පහන නිවුනේ කොහමද? අලුතෙන් තෙල් දාන එක නැවැත්තුවා. තීන ටික කපලා දැම්මා. නැවත පාන දැල්වෙන්න තියෙන හේතු සියල්ලම නැති කළා. එහෙනම් දැන් ඉතින් ආයිත් ඒ දැල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ ළඟත් පරණ කර්ම ටික ඉවර කරගත්තොත් අලුතෙන් කර්ම රැස් වෙන එක නවත්ත ගත්තොත් කීන බීජ කරපු කෙනෙක් ඔබ. ඔබට තියෙන විරත්ත චිත්තාවෙන් කටයුතු කිරීම විතරයි. නොබැඳුණු සිතෙන් යුක්තව කටයුතු කරන එක. එතකොට අර අපි කියන්නේ මැරෙන දවසක මැරිලා යයි. මැරිලා යයි කොහෙද? නිවනට. මැරිලා එන්නේ නැහැ කොහෙවත්. නයි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතිති. නහි ජාතු ගබ්බසේ ආයි ගැබකට එන්නේ ආයි කොහෙවත්ම එන්නේ නැහැ ගැබකට තියා. ඒ තමයි නිවන. බොහෝ අය වර්තමානයේ හිතාගෙන ඉන්නවා අපිට නිවන් දකින්න බෑ. මොකක් නිසාද? බුදුහාමුදුරුවෝ නැති නිසා. මං අහන්නේ බුදුහාමුදුරුවෝ දැකපු ඔක්කොම නිවන් දැක්කද? අර නකසිකා සූත්‍රයේදී කියලා තියෙන නියපිටට පස් ටිකක් අරන් මෙන්න මේ නියපිට තියෙන පස්තන්සු වගේ බොහොම සුළු ප්‍රමාණයයි කියලා නිවන් දැක්කේ. බුදුරජාණන් වහන්සේ මස්සිනා වෙච්ච කෙනා නිවන් දැක්කද? පවුලේ හිටපු ඔක්කොම නිවන් දැක්කද? හමු වෙච්ච සියලු දෙනා නිවන් දැක්කද? බණ අහපු සියලු දෙනා නිවන් දැක්කද? බුදුවරුන් හමු වීමම පරම සාධකය බවට පත් වෙන්නේ නිවන් දකින්න. බුදුවරුන් හමු වුණත් බුදුබණ ඇහුවේ නැත්නම් නිවන නැහැ. බුදුවරු හමු වුණත් බුදුබණ ඇහුවේ නමුත්
අහපු බුදුබණ ක්‍රියාත්මක කළේ නැත්තම් වැඩුවේ නැත්තම් නිවන නෑ. ඒ නිසා බුදුවරු හමු නොවුනත් බුදු බණ තියෙනවා. ඒ බුදු දහම, ඒ බුදු බණ, ඒ බුදු අනුශාසනාව යමෙක් අනුගමනය කරන්නේ නම් ඔහුට නිවන හම්බ වෙනවා. අපි ඉන්නේ දැන් එතන. නිවන ලබන්න පුළුවන් තැනක. අවශ්‍ය කරන්නේ වීර්ය කරන්න ඕන, මිත්‍යාවෙන් ඉක්මනින් මිදෙන්න ඕන. බුදුබණ යයි අදහන දේ තියෙනවා නම් ඒක අයින් කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ නිවන ඉලක්ක කර ධර්ම කාරණා අනුගමනය කරන්න ඕන. එය මේ ජීවිතය තුලදීම නිවන පසක් කරන්න හේතුවක් බවට පත් වෙනවා. ඒ වෙනුවෙන් හැම දෙනාටම නැන නුවණ පහළ වේවා කියන අදිෂ්ඨානය පෙරදරි කරගෙන නැන නුවණ පහළ කරගන්නට යන ගමනට මේ ධර්මානුශාසනාව බොහෝකට පිහිට උපකාර වේවායි අදිෂ්ඨාන කරමින් සද්ධර්මානුශාසනාව නිමා කරන්නට මත්තෙන් පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, මෙම උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරන්ට යෙදුනේ ඇල්පිටිය ඌරන්වල පදිංචි පියසේන ජාගොඩ මහත්මා සහ උදුලා ජාගොඩ මහත්මිය කියන මේ පින්වත් දෙපළ විශේෂ වශයෙන්ම මේ කරගත් උදාරතර පින්කමෙන් ලැබුණු අප්‍රමාණ ආනිසංස ගුණබල සමුදාය තුලින් අගෝස්තු මාසේ 18 වෙනි දිනට උපන්දිනයේ යෙදෙන මංජුල ප්‍රියන්ත ජාගොඩ පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. අගෝස්තු මාසේ 27 වෙනිදාට උපන්දිනයේ යෙදෙන අනුෂ සුධාජි නානායක්කාර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය උදාපත් වේවා. මේ දරුවන්ගේ ඉදිරි අනාගත සුභසිද්ධිය සැලසේවා කියන උදාරතර පැතුමෙන් යුක්තවයි මව්පිය දෙපළ විසින් මේ දායකත්වය දරන්ට යෙදුනේ. ඒ නිසා විශේෂයෙන්ම පුතුණුවරු දෙපළටම බලපා වැළඳී ඇති රවිචන්ද්‍ර කුජ බුධගුරු ශුක්‍ර ශනි රාහු කේතු ආදී නවග්‍රහ දෝෂාන්ධකාරවල් ඇත්නම් මේ උදාරතර ධර්ම දානමය ආනිසංසයෙන් ඒ සියලුම අපල උපද්‍රව දුරු වේවා. කායික මානසික සුව සම්පත්තිය උදාපත් වේවා. ඇස්වහ දෝෂ, කටවහ දෝෂ, හදිහුනියන්, ඇවොල් දෙවොල් අනවින කොඩිවින ආදීන් වන දෝෂාන්ධකාරවල් ඇත්නම් ඒ සෑම දෝෂයක්ම ධූරී භූත වේවා. ඉදිරි අනාගත සුභ සිද්ධිය උදාපත් වේවා. මව්පිය දෙපළටත් තව තවත් බොහෝ පින්දහම් සිද්ධ කිරීමට ඒකාන්ත වශයෙන්ම කායික මානසික සුව සම්පත්තිය උදාපත් වේවා. චිරජීවනීය උදාපත් වේවා. සුඛ ජීවනීය උදාපත් වේවා. දිගාසිරි සම්පත්තියම හිමි වේවා කියලා අපි විශේෂ වශයෙන් අධිෂ්ඨාන කරන ගමන්ම කළ මේ පින්කමෙන් ලැබුණු අප්‍රමාණ ආනිසංස ගුණබල සමුදාය පදනම් කරගෙන පවුල් පරපුරවල් වලින් අභාවයට පත්වුණු සියලුම ඥාතීන්ටද අපිටද දෙවියනටද මේ සියලු පුණ්‍ය ශක්තිය උත්තම නිවන සාධනය පිණිසම පාරමිතා කුසලයක්ම වේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරගනිමු.